සුබ දිනයක්. අරුණ විද්‍යා channel එකට අද දිනත් ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි අපි බලමු ඉදිරි දින කීපයේ කාලගුණය කොයි ආකාරයකට වෙනස් වෙන්නේ කියන එක. දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින 3 කාලය තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ 28 29 30 දිනවල විශේෂයෙන්ම දිවෙණිය නිර්විලි කොටසට ඒ කියන්නේ බස්නාහිර දකුණු සබරගමු වයඹ යන පළාත්වලත් මධ්‍යම පළාතේ නැගෙනහිර කොටසටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක වැසි පමණක් නෙවෙයි මෝසම් ස්ථාපිත වීමත් සමගම තද සුළං තත්ත්වෙකුත් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒකින්ද වැසි සමග සුළං ඇතිවීමෙන් යම් යම් දේපල හානි, ගස් කඩා වැටීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒකින්ද මේ නායයන් වගේ අනතුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ දින තුන අවධානයෙන් පසු වෙන්න කියලා හැමෝටම මම කියා සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම නැගෙනහිර දැන් අපි හිතමු මධ්‍යම කඳුකරේ නැගෙනහිර කොටසට. ඒ කියන්නේ අපි සාම හොන්නස්කිරිය උඩදුම්බරෙන් එහා ප්‍රදේශ වෙනකොට විශේෂයෙන්ම තද හුලං මේ කාලය තුළ ඇති වෙනවා. ඒ හුලඟ වැසි සමග එන හුලං හෝ වියලි සුළඟක් ආකාරයෙන් ඇතිවීමේ හැකියාව තියෙනවා. කෙසේවත් මේ හුලං වල බලපෑම මත සුළඟේ බලපෑම මත යම් යම් දීපල හානි අලාභානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද ඒ ප්‍රදේශවල ඉන්න අයත් ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියන එක සඳහන් කරනවා. කොහොම වුණත් මෙම දින තුන අර මෝසම් ස්ථාපිත වීමත් සමග මේ සුළඟ ඇතිවන්නේ එකවර නෙවෙයි වරින් වර තමයි. සමහර විට වැසි ඇති වෙන අවස්ථාව වෙන්න පුළුවන්, නැත්නම් වැසි නැති අවස්ථාවක වෙන්න පුළුවන්. බොහෝ විට වැසි ආරම්භයට පෙර සහ වර්ෂාව අවසානයේ වගේ තමයි මේ හුලං වෙන්නේ. වැස්ස සමගත් එන්න පුළුවන්. මොකද මේ මෝසම් සුළඟෙන් වැසි ඇතිවීම සිදු වෙන්නේ ඒ ආකාරයට. කෙසේවත් මම අර සඳහන් කරපු ප්‍රදේශවල මේ ඉදිරි දින 3 ගැන විශේෂ අවධානය යොමු කරන්න. මොකද මේ වැසි තත්ත්වයේ වැඩිවීමත් එක්ක ඔබට දැනට පවතින මේ කාලගුණය වෙනස් වීම. මොකද අපි විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ කෘෂිකාර්මික කටයුතු, වගා කටයුතු, ඒ වගේම සමා අපිට මොකද මේ වර්ෂාපත නිසා සුළං බලපෑමෙන් මේ දේපල වලට අපි හානි වෙන්න පුළුවන්, ජීවිත හානි පවා වෙන්න පුළුවන්. ඊගෙන අපි පූර්ව අවධානය යොමු කරන එක හොඳ හින්දා තමයි මම මේ දැනුවත් කිරීම කරේ. හොඳයි මගේ channel එකත් එක්ක තවදුරටත් සම්බන්ධ වෙන්න ඉදිරියට මේවා ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.